සුබදැසනක් යේසුස්ගේ නාමයෙන් ආශිර්වාදමත් දවසක් ඔබට. ප්‍රේම සහෝදර සහෝදරිය, යමෙකුට යම් අවශ්‍යතාවයක් තිබෙනවා අපි දැක්කොත් එහෙම අපි નિરાයාසයෙන් ඉදිරිපත් වෙනවා ඔහුට උදව් කරන්න. මුදලින් වේවා වෙනත් භෞතික උපකාරයකින් වේවා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා අපේ අනුකම්පාවත් සමග ඔහු කෙරෙහි හෝ ඇය කෙරෙහි ඇතිවන ඒ දයානුකම්පාවත් එක්ක අපි උදව්වක් කරන්නට පෙළඹෙන ස්වභාවයක් අපේ තියෙනවා. නමුත් මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය, අපිට මුදල් නෝට්ටුවක් දෙන්න තරම් අපේ සතු භාණ්ඩයක් අප සතු ද්‍රව්‍යකින් උපකාර කරන තරම් අපිට පහසු නෑ ඔහු හෝ ඇය වෙනුවෙන් අපේ කාලය අපගේ අවධානය දෙන එක. අපි දන්නවා මුදලක් වැය වුණොත් අපිට මුදල උපයන්න පුළුවන්. නමුත් කාලය වැය වුණොත් අපිට කාලය උපයන්නට බෑ. කාලය වැය වෙනවා කියන්නේ හරියට අපේ ජීවිතය කොටසක් වැය වෙනවා වගේ. අපි කාලය යමකට වැය කරනවද සැබවින්ම අපේ ජීවිතය ඒට වැය කරනවා සමානයි. අපි කාලය යමකට නාස්ති කරනවද අපේ ජීවිතය ඒ දේට නාස්ති කරනවා හා සමානයි. අපි කාලය යොදවන්නේ මොකටද? සැබවින්ම අපේ ජීවිතය තමයි. ඉතින් මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය, අපි තව කෙනෙක් වෙනුවෙන් කාලය වැය කරන්න පෙළඹෙනවා බොහොම අඩුයි. අපි අවධානය දෙනවා බොහොම අඩුයි. නමුත් යේසුස් වහන්සේගේ ජීවිතය ගත්තොත් උන්වහන්සේට අවුරුදු 3යි තිබුණේ මේ පොළව තුල සේවය කරන්න. ඒ අවුරුදු 3 තුල උන්වහන්සේ ඒ සේවය තුල ඒ කාර්ය බහුලත්වය තුල උන්වහන්සේ මනුෂ්‍යයන්ට තමන්ගේ අවධානයක් තමන්ගේ කාලයක් ලබා දුන්නා. උන්වහන්සේ හාස්කම් කරා, උන්වහන්සේ ලෙඩුන් සුව කරා, උන්වහන්සේ නිකම්ම අනුකම්පාවෙන් ඒ දේවල් දීලා දැම්මේ නැහැ. උන්වහන්සේ ඒ අයට ප්‍රේමය පෙන්නුවා, ප්‍රේමය දැක්වා, ඔවුන්ට අවධානය දුන්නා. ඉතින් යේසුස් වහන්සේ කළා වූ හාස්කම් සුව කිරීම අතර අපි බලන්න බර්තිමේයුස්ගේ කතාව. මාර්ක් සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ 46 වෙනි පදේ ඉඳලා 52 වෙනකන් බර්තිමේයුස්ගේ කතාව මෙන්න මෙහෙම තියෙනවා. ඔහු යෙරිකෝවට පැමිණියෝය. උන්වහන්සේ තමන් ගෝලයන් හා මහත් සමූහයක් සමග යෙරිකෝවෙන් පිටත්ව යන කල තිමෙයුස්ගේ පුත්‍ර වූ බර්තිමේයුස් නම් අන්ධ වූ හිඟන්නෙක් පාරායිනේ ඉඳගෙන උන්නේය. ඒ නාසරී යේසුස් වහන්සේ බව ඔහු අසා, දාවිද්ගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ, මට කරුණා කළ මැනවයි මොරගසන්ට පටන් ගත්තේය. එවිට ඔහු නිශ්ශබ්ද වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට සැරකළෝය. නමුත් ඔහු දාවිද්ගේ පුත්‍රය, මට කරුණා කළ මැනවයි වඩ වඩා මොරගැසුවේය. යේසුස් වහන්සේ නැවතී සිට ඔහුට අඬගසා පල්ලා යයි කීසේක. ඔහු අන්ධයාට අඬගසා ධෛර්යවත් වෙන්න නැගිටපන්න උන්වහන්සේ නුඹට අඬගසන සේකයි කීවෝය. ඔහු තමාගේ සලුව ඉවත දමා ඇන නැගී යේසුස් වහන්සේ ළඟට ආයේය. යේසුස් වහන්සේ ඔහුට කතා කොට මා විසින් නුඹට මක් කරනවට නුඹ කැමතිදයි ඔහුගෙන් ඇසුසේක. රබ්බෝනි, පෙනීම ලබා ගන්නටයි අන්ධයා උන්වහන්සේට කීයේය. යේසුස් වහන්සේද ඵල යන්න නුඹේ ඇදහිල්ල නුඹට සුව කළේයයි ඔහුට කීසේක. එවෙලේම ඔහු පෙනීම ලැබ මාර්ගයේ උන්වහන්සේ අනුව ගියේය. මේ බර්තිමේයුස්ගේ කතාව විතරක් නෙමෙයි, උන්වහන්සේ තවත් බොහෝ තැන්වල මේ ආකාරයට ක්‍රියා කරලා තියෙනවා. උන්වහන්සේ මහලේ රෝගී ස්ත්‍රියගේ කතාවේදී උන්වහන්සේ තමයි යන ගමන නැවතිලා හෙව්වා තමන්ගේ සලුවට අත ගැසුවේ කවුද කියලා. ඒ වගේම සමරිතානු ස්ත්‍රියගේ කතාවේදී උන්වහන්සේ යාකෝබ්ගේ ලිඳ ළඟ වාඩි වෙලා හිටියා මේ ස්ත්‍රිය මුණ ගැහෙන්න. උන්වහන්සේ බෙතෙස්දා පොකුණ ළඟ කොරාව හොයාගෙන ගියා ඒ කොරාව මුණ ගැහෙන්න. උන්වහන්සේ නිකම්ම සුව කරා විතරක් නෙමෙයි, උන්වහන්සේ නිකම්ම හාස්කම් කරා විතරක් නෙමෙයි, උන්වහන්සේ අනුකම්පා කරා විතරක් නෙමෙයි, උන්වහන්සේ ඔවුන් වෙනුවෙන් පෙනී හිටියා. යේසුස් වහන්සේ ඔවුන්ට ප්‍රේම කරන බව ඔවුන්ට දැනුණා. යේසුස් වහන්සේ ඔවුන් වෙනුවෙන් සිටින බව ඔවුන්ට දැනුණා. ප්‍රේම සහෝදරයා සහෝදරිය, අපිටත් බොහොම පහසුයි අපිට මුදල් වැඩිපුර තිබෙනවා නම්, අපිට ද්‍රව්‍ය වැඩිපුර තිබෙනවා නම් අපි මේ කාලේ බෙදා හදා ගන්නවා. අපි ප්‍රේමය බෙදා ගන්නවා අපේ ද්‍රව්‍ය වලින්. අපි නිරාහාරයෙන් ඉඳලා ඒ ද්‍රව්‍ය, ඒ මුදල් බෙදා ගන්නවා දුප්පතුන් අතර. නමුත් උන්වහන්සේ අපිට තවත් මානයක් පෙන්නනවා. ද්‍රව්‍ය විතරක් නෙමෙයි, අපි මනුෂ්‍යයන්ට අවධානය දෙන්නට ඕනේ. අපි මනුෂ්‍යයන්ට අපේ කාලය දෙන්නට ඕනේ. අපි මනුෂ්‍යයන්ට ඇහුම්කන් දෙන්නට ඕනේ. ඒ තුල ඒ අයට ගොඩ නැගෙනවා සම්බන්ධතාවයක්. මුදලට බෑ සම්බන්ධතාවයක් ගොඩනගන්න, ද්‍රව්‍ය වලට බෑ සම්බන්ධතාවයක් ගොඩ. නමුත් අපි යමෙකුට කාලය දෙනවා නම් ඒ අය දැනගන්නවා ඔවුන් වෙනුවෙන් අපි ඉන්නවා. ඔවුන් වෙනුවෙන් තව කෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ ශක්තියට තව කෙනෙක් ඉන්නවා. යේසුස් වහන්සේ ඒ දේ කරා මනුෂ්‍යයන්ට. උන්වහන්සේ සම්බන්ධතාවය හැදුව මනුෂ්‍යයන් එක්ක. මනුෂ්‍යයන්ට පෙන්නවා මම නුඹලා වෙනුවෙන් ඉන්නවා. මම නුඹලාගේ දුක දන්නවා, වේදනාව දන්නවා කියලා. ස්වාමීන් වහන්සේ අපිට කියනවා කෙනෙක් ඇති මේ වෙලාවේ ඔබගේ කාලය අවශ්‍ය. ඔබගේත් මගේත් කාලය අවධානය අවශ්‍ය කෙනෙක් ඇති. ඔවුන්ගේ කතාව කියන්න කෙනෙක් අවශ්‍ය වෙති කෙනෙක්ට. ඔවුන්ගේ වේදනාව බෙදා ගන්න කෙනෙක් අවශ්‍ය වෙති මේ වෙලාවේ. ඒ ඔබ මම වෙන්නට පුළුවන්. ස්වාමීන් වහන්සේ ඔබට මට කියනවා දෙන්න ඔබගේත් මගේත් කාලය මනුෂ්‍යයන් වෙනුවෙන්. මේක අද අපේ පවුල තුල පවා නැති වෙලා තියෙනවා. දෙමව්පියන් තමන්ගේ යුතුයකම් වගකීම් ඉටු කරනවා, නමුත් තමන්ගේ කාලය අවධානය දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට දරුවන්ට.
දරුවොත් එහෙමයි සමහරලාවට. අපේ මනුෂ්‍ය සම්බන්ධතා අතර අපි යුතුයකම් වගකීම් ඉටු කරමින් යනවා. නමුත් අපේ කාලය අවධානය දෙන්නේ නැහැ කෙනෙකාට. අපි අතර ප්‍රේමය අඩු වෙන්න මේක ලොකු හේතුවක්. අපි අතර බැඳීම් අඩු වෙන්න මේක ලොකු හේතුවක්. ස්වාමීන් වහන්සේ අපිට ආරාධනා කරනවා දෙන්න අපගේ වටිනා කාලය අවධානය තව කෙනෙකු වෙනේ. යාකෝබ් පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ කියනවා මගේ ප්‍රේමවන්ත සහෝදරයනි නුඹලා මේක දන්න හොය. නමුත් එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන් වේවා, කතා කිරීමටත් උදහස් වීමටත් ප්‍රමාද වේවා. අපි අනිත් අයට ඇහුම් කන් දෙන්නට ඕනේ. අපි අනිත් අය වෙනුවෙන් කාලය දෙන්නට ඕනේ. එසේ කරන්නට ස්වාමීන් වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරන සේක්වා. ඔබට ජේසුස් පිහිටයි.